අයිබෝවන් යාළුවනේ. ඉතින් ගොඩක් ආදරේ මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා. එහෙනම් අද මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඒ තමා ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ තමයි එක දවසකින් identity එකක් ලබා ගන්න විදිහ ගැන. ඉතින් අපි identity එක ලබා ගන්න අපිට අවශ්‍ය document මොනවද? ඒ තමයි original උපැන්න සහතිකයක් ඕනේ. ඔරිජිනල් උපැන්න සහතිකය අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්න ඔරිජිනල් උපැන්න සහතිකයක් වෙන්න ඕනේ. ඒ වගේම දිග ලියුම් කවරයක් ඕනේ. ඊට පස්සේ අපි ඩෙන්ටිටි හදන්න ෆොටෝ එකක් ගන්න ස්ටුඩියෝ එකට යනවානේ. ඒ ෆොටෝ ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන් දැන් දෙන්නේ ෆොටෝ එකත් එක්ක ෆිල් කරන්න පුළුවන් ෆෝම් කොලයක්. ඒ ෆෝම් කොලය ඕනේ. ඊගාවට අපේ ඩෙන්ටිටි තියෙනවා නම් පරණ ඩෙන්ටිටි කාඩ් එක ඕනේ. මෙන්න මේ ડોකියුමන්ට් හතර අරගත්තාම අපිට පුළුවන් අපේ ග්‍රාම සේවක මහත්තයා හරහා හෝ පාසල් යන ළමයෙක් නම් තමන්ගේ විදුහල්පතිතුමා හරහා ඩෙන්ටිටි හදා ගන්න ડોකියුමන්ට් ෆිල් කරගන්න. එහෙනම් ඩෙන්ටිටියක් නැති කෙනෙකුටත් ඩෙන්ටිටි මොකක් හරි සංශෝධනයක් තියෙන කෙනෙකුටත් මේ දේවල් කරගන්න පුළුවන්. එක දවසකින් ඩෙන්ටිටි ලබා ගන්න පුළුවන්. මෙන්න මේ අවශ්‍ය කියන ලිපිගොනු ටික අරගෙන අපි යන්න ඕනේ ග්‍රාම සේවක මහත්තයා ගාවට. මහත්තයා ග්‍රාම සේවක මහත්තයෝ තුමිය ගාවට ගිහින් එතුමා අපිට මේ ෆෝම් කොල් ටික ෆිල් කරලා දෙනවා. ෆිල් කරලා දීලා කියන්නේ ප්‍රාදේශීය එතුමා සහතික කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරගන්න කියනවා. ඉතින් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අංශයට ගිහින් ඒ ටික සහතික කරගත්තට පස්සේ එයාලා අපිට විස්තර සහිතව කියනවා මෙන්න මේ කාර්යාලයට යන්න මේ දිනේදී කියලා. සමහර විට දිනයක් දෙන්නත් පුළුවන්, සමහර විට නොදෙන්නත් පුළුවන්. වැඩ කරන සතිය දවස් 7 ඉඳන් හවස 5 වෙනකන් මේ ආයතනවල ඩෙන්ටිටි ડોකියුමන්ට් අරගෙන ඩෙන්ටිටි හදලා දෙනවා. ඉතින් මේ යන්න ඕන කාර්යාල තමයි ගාල්ලේ තියෙනවා පළාත් කාර්යාලයක්. ඒ වගේම තමයි බත්තර මුල්ලේ තියෙනවා කාර්යාලයක්. ඒ කාර්යාලයේ 10 වෙනි මහලේ තමයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ මේ අංශය පිහිටලා තියෙන්නේ. බත්තර මුල්ලේ තියෙන කාර්යාලයේ 10 වෙනි මහලේ තියෙන්නේ. ගාල්ලේ තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කඩවත් 4 කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ගාල්ලේ ටවුන් එකේමයි ඒක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ડોකියුමන්ට් ටික අරගෙන ඒ ටික සම්පූර්ණ කරගෙන ග්‍රාම සේවක මහත්තයා රහා සම්පූර්ණ කරන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරගෙන වැඩ කරන දිනක ඔය ටික අරගෙන යන්න පුළුවන් මෙන්න මේ කාර්යාල දෙකෙන් එකකට. ඒ ගිහාම අපිට අවශ්‍ය වෙනවා මේ කියන්නේ ඩෙන්ටිටියක් නොමැති කෙනෙකුට නම් රුපියල් 3000ක වගේ මුදලක් යන්නේ. ඩෙන්ටිටියක් සංශෝධනය කරන කෙනෙකුට නම් රුපියල් 2500ක් වගේ මුදලක් යන්නේ. ඉතින් පැය 3-4ක් ඇතුළතදී අපිට එක දිනකදී අපේ ඩෙන්ටිටිය ලබා ගැනීමට හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට කටයුතු කිරීමේදී. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා මම මේ ගෙනාපු වීඩියෝ එක. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.